මාගේ මව ගුරුවරියකසේ සේවය කළ අතර විශ්‍රාම ගිහින්ද දැන් වසර කිහිපයක් විය. වයසින් ඈ 62ක පමණ වෙයි. ඇය සිටින්නේ මාගේ නැගණිය සමගය. ඇය තම සැදෑ කාලය නැගණිය සමග ගත කිරීමට තීරණය කළේ වෙනත් ගැහැණියකගේ සිතුම් පැතුම් ඇයට නොරිස්සනා නිසා විය හැක. නැගණිය විවාහ වී සිටින පුද්ගලයාද අම්මාට තමන්ගේ මවට මෙන් සෙනෙහස දක්වයි. එය අපට මහත් අස්වැසිල්ලක් විය. මා හා මල්ලි අපිට නිවාඩුවක් ලැබුණු විගස යන්නේ නැගණියගේ නිවසටයි. ඒ අම්මාව බැලීමටයි. අපි එනවාට ඇය බොහෝ ප්‍රිය කරයි. ඉඟුරු බිස්කට් කකා ප්ලේන්ටියක් බොමින් රැය පහන් වනතුරු අම්මාත් මමාත් මල්ලිත් නංගිත් අපේ පෙර මතකයන් අවදි කරයි. ඒ මතකයන් අතර අප්පච්චීද වෙයි. අතීත විත්ති පමණක් නොව අප ඕපදූපයන්ද කතා කරයි. හිනා වෙයි. එකිනෙකාට බැනවදී. කෙසේ වෙතත් අප සතුටින් කාලය ගත කරයි. සතුරු සාමිච්චයෙන් පසුව අප නින්දට ගියේ පාන්දර 2ට පමණය. මා ඇඳට යන අතරතුර අම්මාගේ දුරකථනයද රැගෙන ගියේ. පුතේ පොඩ්ඩක් බලපන් මගේ ෆෝන් එකේ කෝල් එනකොට සද්ද එන්නේ යයි මාහට සැලකල නිසාය. අම්මා තාක්ෂණයට හුරු නැත. අම්මාගේ උපන්දිනයකදී මා මේ ජංගම දුරකථනය රැගෙන නොදුන්නා නම් ඇය තවමත් පාවිච්චි කරන්නේ බොත්තම් ඔබන කසිකබලකි. බොත්තම් ඔබන යයි පැවසුවාට එහි බොත්තම් එබුනේද අතරින් පතරය. දුරකථනයෙන් කෝල් ගැනීම විනා වෙන කිසිවක් ඇය දැන සිටියේ නැත. නංගී ඇයට සාදා දුන් ෆේස්බුක් ගිණුමේ ඉහළ පහළට යාම පුරුදු වීම පවා අප පවුලේ සියලු දෙනාට කාර්මික විප්ලවයක් විය. ඇය දුරකථනින් දැන් දන්නා රාජකාරි දෙකකි. කෝල් ගැනීම සහ ෆේස්බුක් භාවිතය. ඇගේ දුරකථනය පරීක්ෂා කරන අතරතුර ඇයට ෆේස්බුක් ගිණුමක් කරහා ආ පණිවිඩයක් දක්නට ලැබුණි. පණිවිඩයේ ඒවා තිබුණේ ජයන්ත රණසිංහ නම් අයෙක්ය. ඔහු පෙනුමෙන් වැඩිමහලුය. බොහෝ විට අම්මාගේ වයසටම සම විය හැක. මම ඒ සියලු පණිවිඩ කියවීම ආරම්භ කළෙමි. කොහොමද? මම හොඳින්. ඔයාට කොහොමද? මමත් හොඳින්. පණිවිඩය ආරම්භ වී තිබුණේ එසේය. මේ අම්මා දන්නා කෙනෙක්ද? යන සැකය මා සිතට පැමිණියේ අම්මා සුහදශීලීව ඔහු සමග කතා කර තිබූ නිසාය. හුදෙක් සාමාන්‍ය කතා බහකින් අනතුරුව මා ඇඟ කිලිපොලා යන පණිවිඩයක් දුටුවෙමි. ඒ දුටු විට මා කෝපාවිෂ්ඨ විය. මේ මොන නාකි පික්සෙද්ද? යයි මටම කියවිනි. ඔයා තාමත් මට ආදරෙයිද? එහි තිබුණි. අම්මා ඊට පිළිතුරු දී තිබුණේ මම දන්නේ කියාය. මේ මොන ලබ්බක්ද? අම්මට ලැජ්ජාවක් නැද්ද? මම නැවතත් මටම කියා ගතිමි. ඔහු සෑම පණිවිඩ 3-4කටම පාහේ අසා තිබුණේ ඔයා මට තාමත් ආදරේද කියයි. ඒ සෑම විටම අම්මා පිළිතුරු දී තිබුණේ මම දන්නේ ලෙසය. එතකොට ඔයා සිරිල්ට ආදරෙයිද? ඔව් මම එයාට හැමදාටම ආදරෙයි. අම්මා පිළිතුරු දී තිබුණි. සිරිල් යනු මාගේ පියාය. අම්මා එසේ දෙන්නා වූ ඒ පිළිතුර ඇය මාගේ පියාට කිසිදු වංචාවක් සිදු කර නොමැති බවට මාහට මනා සාක්ෂියක් විය. සිරිල් හරි හොඳ මිනිස්සෙක්. එයා මාව කසාද ජීවිතය ඇතුලේ ගොඩක් සතුටින් තිබ්බා. අපේ ළමයි 3 දෙනෙකුත් ඉන්නවා. අම්මා එසේ යවා තිබුණි. ඔව් මම ප්‍රාර්ථනා කළෙත් ඒක. ඔයා සතුටින් ඉන්න එක. ඔයා මාව දාලා ගියාට පස්සේ ඔයා හොඳින් ඉන්නවද කියලා මම හැම දවසකම හොයලා බැලුවා. ඔහු ඒවා තිබිනි. තාත්තා අම්මාව විවාහ කරගෙන තිබුණේ පවුලේ පාර්ශ්වයකකින් විවාහ යෝජනාවකින්ය. අම්මාට විවාහයට පෙර පෙම්වතෙකු සිට ඇති බව තාත්තා දැන සිටියා විය යුතුය. නමුත් අම්මා ඒ පිළිබඳව කිසිවෙකුට කිසිවක් පවසා තිබුණු බවක් මා දන්නේ නැත. ඔයාගෙන් මට එක දෙයක් දැනගන්න පුළුවන්ද? අවුරුදු 9ක් ආදරය කරපු ඔයා මාව එකපාරටම අතහැරලා දාලා වෙන කෙනෙක්ව කසාද බඳින්න හේතුව? ඒකත් මට නොකියම? ඔහු අසා තිබුණේය. ඔයාගේ අප්පච්චි ඇවිල්ලා දවසක් අපේ අම්මට බැන වැදුනා. හකුරුන් අපේ වංචන රින්ගන්න හදනවා කියලා. උඹ මගේ පුතා ගැන හිතනවා නම් කෙල්ලේ උඹවත් මගේ කොල්ලට පාඩුවේ ඉන්න දියන් කියලා
අප්පච්චි මටත් පිප්පෙව්වා. මම මේ ගැන කල්පනා කළා. මම අකමැති වුණේ ඔයාට නෙවෙයි. අපේ දුප්පත් කරුමක්කාර ජීවිතේට. ඉතින් මං ඔයාට ඇත්තටම ආදරේ නිසා ඔයාට පාඩුවේ ඉන්න දුන්නා. හිතේ එකක් කියන හුඟක් දේවල් ඇස් පියන් මට කියන්න නුඹයි හිටියේ මගේ තනියට මගේ කියලා දැනෙන්න නතර